Welcome to Wahi TV World YouTube channel. වෙනිසියුලා අගනුවරට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර. වෙනිසියුලාවේ කරාකස් අගනුවර අද අලුයම සිදුව තිබූ පිපිරීම් ඇමරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප්ගේ ඍජු නියෝග මත එක්සත් ජනපද ගුවන් හමුදා විසින් එල්ල කළ ප්‍රහාර බව තහවුරු වී තිබෙනවා. එරට වේලාවෙන් අද අලුයම 1:50ට පමණ මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී තිබූ අතර ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ වෙනිසියුලානු හමුදා කඳවුරු කිහිපයක්. ඒ හේතුවෙන් අගනුවර ප්‍රදේශ කිහිපයක විදුලි සැපයීම මේ වන විටත් අඩාල වී තිබෙනවා. පිපිරීම් වලින් අනතුරුව නගරයට ඉහළින් ගුවන් යානා පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝද විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර වෙනිසියුලාවේ ඇති වූ ප්‍රහාර හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එරට ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමටද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් පියවර ගෙන ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් පසුගියදා වෙනිසියුලාවට අනතුරු අඟවා තිබුණේ එරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්ට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවයි. ඒ හේතුවෙන් ළඟදීම ගොඩබිම් ප්‍රහාර ආරම්භ කරන බවටත් ට්‍රම්ප් ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබුණා. යාවත්කාලීන වන තවත් තොරතුරු සමගින් නැවත හමු වෙමු. ස්තුතියි.